මේ දවස්වල විවිධ වර්ෂන් වලින් අහන්න ලැබෙන අතිශය ජනප්‍රිය ගීතයක් වන නිරෝසා විරාජනී කියන දක්ෂ ගායිකාවගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත්කරපු ඒ වගේම ගීත 4850ට ආසන්න ගීත ප්‍රමාණයක් රචනා කරපු අති දක්ෂ ප්‍රවීණ සම්මානනීය රචකයෙක් වන රත්නශ්‍රී මහත්තයාගේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන පසු කාලෙක ජනගත කරපු දැවැන්ත යටිපෙළ අරුතක් තියෙන නිර්මාණයක් තමයි අද මම කතා කරන්න හිතුවේ. ඒ වගේම මේ ගීතය ඔස්ටින් මුණසිංහයන්ගේ සංගීතයෙන් රසික සිත් තුළ නොමැකෙන සිතුවිලි මවපු ගීතයක්. රත්නශ්‍රී මහත්තයා රාජකාරී කටයුත්තක් වෙනුවෙන් අනුරාධපුර පැත්තට වෙන්න තියෙන කාටගස් දිගිලිය කියන ගමට යනවා. මේ අතරතුර මගදී කෑම කන්න අවශ්‍ය පිඟන් වතුර සපය ගන්න හිතන් ගමේ ඇවිදන් යනකොට ඔවුන් දකිනවා හරිම සිරියාවන්ත ගෙදරක වටපිලක් V20ක් තියෙන සාම්ප්‍රදායික පන්නේ මිදුලක්. මේ ගෙදරට ගොඩ වෙන විජේසිංහයන්ට අවශ්‍යතා ටික සපුර ගන්න ගම මේ අම්මගෙන් අහන්න ප්‍රශ්න ටිකක් හිතයට කැකෑරෙනවා. ඔහු අහනවා ඉතින් අම්මා විතරද මේ ගෙදර ඉන්නේ දරුවෝ එහෙම නැද්ද කියලා. ඒ අම්මා උත්තර දෙනවා නෑ පුතේ එයා ඉන්නවා. උන්දගේ ජීවිතේ ගෙවුනම හේනට තමා. දරුවෝ හිටියානම් දැන් ගජු ඉරන්දාරි. ඒත් ඉතින් අපේ උන්දට ඕනකමක් තිබුණේ නෑනේ. උදේ මවුඩේ ගහන් හේනට යනවා. හවසට ඇවිත් කාලා බීලා නාගෙන රැට ආයි හේන රකින්න යනවා. මේ විදිහට ඒ අම්මා හරිම දුක්මුසු විදිහට උත්තරයක් දෙනවා. ඉතින් මේ කතාව තදින් හිතට වැදුන එතුමා දැවැන්ත යටිපෙළ අරුතක් ගැත් කරලා ඇගේ කතාව මෙන්ම මෙවැනි ඉරුණම් අත්වෙච්ච සුවහසක් බිරිඳෑවරුන් වෙනුවෙන් ජනගත කරනවා අපූර්ව ගීතයක්. මේ ගීතය පුරාවටම කියවෙන්නේ අලුත විවාහපත් වුණ හේන් ගෝවියෙකු සහ තරුණ කාන්තාවගේ හුදකලාව බලාපොරොත්තු සුන්වීම දරිද්‍රතාවය සහ ඉරණම වටා ගෙවුණු ජන ජීවිතේ පාදක කරගත් කතාව. ලස්සනට හඳ පායලා තියෙන රෑක තනියම ගෙවන දිග හුදකලා රෑක ඇගේ හිතේ උපදින චිත්ත රූප වේදනාව හිතේ පිච්චි පිච්චි තියෙන සුන් වෙලා යන බලාපොරොත්තු කවියා හරි අපූර්වට නිර්මාණයකට ගැප් කරන විවිධ මතවාද වගේම විවිධ විචාරක අදහස්ට ලක් වෙච්ච ගීතයක් තමයි මේ පොන්සද රැට ඇවිදින් කියන ගීතය. ඉතින් අපි බලමු මේ ගීතේ මට තේරෙන විදිහට මොන වගේ අරුතක්ද තියෙන්නේ කියලා. පොන්සද රැට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කිදි සේම රන්වන් ඉරිගු ඉබිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන්කද තාම බැල් රකින්නවදෝ නිදි නැතිද. ඉතින් අද සුපුරුදු පරිදි මේ හේන් ගොවියා රෑ වෙනකොට හේනට ගිහිල්ලා තියෙනවා. ලස්සනට පොන්සද පායපු රෑක මේ බිරිඳට විවිධ විදිහේ චිත්‍ර රූප වැවෙනවා. සද කියන්නෙම සමහර හැඟීම් වැඩි කරන බාහිර සාධකයක්නේ. මේක අපිට මේ විදිහට හිතන්න පුළුවන්. පොන්සද කියලා උපමා කරන්නේ හේන් ගොවියා. කාන්තාව හිතනවා පොන්සද රැට ඇවිදින් හේනේ කළුව බිඳ. හේනේ කළුව බිඳින්න නම් පොන්සද ඉන්නවා. පොන්සද කියන්නේ හේනේ කළුව බිඳින්න මගේ ස්වාමියා ඉන්නවා. රන් කෙදි සේම රන්වන් නිරුගු ඉබිනවද. බණිරුගු වල තියෙනවා රන් කෙදි වගේ ලස්සනට කෙදි කෙදි. ඉතින් රන් කෙදි සේම රන්වන් නිරුගු ඉබිනවද. මේ රන් කෙදි වගේ තියෙන ඉරිගු කරල් මම කියලා සිහි කරගෙන සමහර විට ඉඹ ඉන්නව වෙන්නත් පුළුවන්. තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ. එතකොට තුන්යම කියන්නේ පෙර යම මැද යම අලු යම. මේ කියන තුන්යමම මේ කාන්තාව ඉන්නේ ගෙදරට වෙලා හරියම හුදකලාවේ තනියම. නමුත් ඇගේ හිතේ යම්කිසි හීනයක් තියෙනවා. ඒ හීනය ගැන ඊළඟ කවියෙන් අපිට හරිම ලස්සනට එළි දක්වලා තියෙනවා. ඉතින් මම හිතනවා හීන දැක දැක මොකටද ගෙදරට වෙලා හිටියට වැඩක් නැහැ. මගේ රන්කද තාම පැර රකින්නවද නිදාගන්නේ නැතුව කියලා අය මතක් කරනවා මේ හඳ දිහා බලාගෙන. ඊළඟ කවියට අපි යමු. නිල් කරු රෑන කිලිගි පාන අහසයට පිල් කඩ උඩම ඇලවි ඉන්න සිතයි මට. නිල් කරු රෑන ඉඟිබිගි පාන අහසයට. මේ අහස යට ඇයට ඉඟිබිගි පාන ඔච්චම් කරනවා නිල් කරු. ඇයට මේ පිල් කඩ උඩින් ඇලවිලා ඉන්න හැරෙන්න ගේ ඇතුළට යන්න හිතෙන්නේ නැහැ. මොකද ගේ ඇතුළට ගියාට කිසිම වැඩක් නැහැ. ස්වාමියා ගේ ඇතුලේ නැහැ. අමාරු අදහස් කරනවා මෙතන නිල් තරු
එතකොට නිල් තරුණයන කියන්නේ ගමේ ඉන්න පොල්ලපොරොට්ටොත් ඇයට ඉගිබිගි පානවා. ඒ වුණාට එළියට වෙලා පිල්කඩොට වෙලා ඉන්න හිතෙනවා කියලත් අදහස් කරන සමහරු. ඉතින් එක එක විදිහට විචාර ලියන්න පුළුවන්. ඒක තමයි අතීතයේ ලියවිච්ච කවියාගේ හැකියාව. මේ කවිවලට මේ ගීතවලට විවිධ පැතිකඩවල් ඔස්සේ අපිට හිතන්න පුළුවන්. ඉතින් ඊළඟ කවියෙන් කියනවා මේ අබ කන්න ගිරවණියෙන්න එපා හෙට මල් පිපුණාට ගෙඩි නෑ තාම අබ ගහට. ඒ කියන්නේ මොකද්ද? මේ අබ කියලා අදහස් කරන්නේ ඇයිගේ විවාහ ජීවිතය. විවාහය නැත්නම් අබුව කියන එක මේ මී අබ වලට උපමා කරලා තියෙනවා. මී අබ කන්න ගිරවණියෙන්න එපා හෙට. ගිරව කියලා අදහස් කරන්නේ සාමාන්‍ය නෑදෑයෝ නෑ හිත මිතුරෝ. ඉතින් මේ කියනවා මල් පිපුණට තාම ගෙඩි නෑ මේ අඹ ගහට. ඒ කියන්නේ විවාහ වුණාට විවාහ ජීවිතය ගෙවුවට තාමත් මල් පිපිලා තියෙනවා. නමුත් පළ දරලා නෑ. කියන්නේ නෑ හිත මිතුරනි ගෙදරට එන්න එපා දරුවෝ බලන්න. තාම විවාහ වුණාට තාම අපිට දරුවෝ නෑ. ඒ ගැන අහන්න එපා. ඒ ගැන බලන්න එන්න එපා කියලා කියනවා මේ කාන්තාව. ඊළඟ කවිය කියනවා රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන රන්මල් යාන හීනෙන් දකින පින පමණ. මෙතන රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන කියලා අදහස් කරන්නේ තාරතික් වගේ මගේ ස්වාමිපුරුෂයා නිදන ඇඳ තියෙනවා. නමුත් රන්මල් යාන හීනෙන් දකින පින පමණ. හීනෙන් විතරයි ඇයට මේ ලස්සන රන්මල් යහනක් දකින්න තියෙන්නේ. මොකද ස්වාමියා රැයට පැන් රකින්නවා. උදේට ඇවිල්ලා බොහෝමයක් රැයට නිදිමරන පිරිමින් කරන්නේ උදේ වරුව නිදා ගන්නවා. මොකද රැයට ඔහුට ආයෙත් යන්න තියෙනවා පැන් රකින්න. ඒ හින්දා මෑට තියෙන්නේ මේ රන් මල් යහන හීනින් දකින්න පින පමණයි. ඇත්තටම ඇයගේ තියෙන බලාපොරොත්තු ඒ ශෘංගාර හැඟීම් ඒ දේවල් ඇත්තටම විඳින්න ඇයට කිසිම පිනක් නැහැ. ඒ බලාපොරොත්තු කැටි වෙච්ච හීනෙන් පමණයි ඇයට දකින්න තියෙන්නේ පින. තුන්පත් රෑන වේදෝ කොහොම අපදිත. මෙතන තුන්පත් රෑන කියලා අදහස් කරලා තියෙන්නේ තුන්පත් රෑන කියන වචනෙට විවිධ අර්ථ තියෙනවනේ. හැබැයි විවිධ අර්ථ තිබුණත් මේ සංකේතය යොදාගෙන තියෙන කවිය භාවිතා කරන්නේ අලියක් කෙනර සහ පැටියෙක් කියන අදහස. ඉතින් ඇයි හිතනවා තුන්පත් රෑන කවදා අපි දෙන්න තුන් දෙනා වෙයිද කියලා ඇය හිතනවා. ඒ වගේම ඇය හරීම දුක්බරව අහනවා මේ යහන ඉඩ මදිද මගේ පුතාට අපි තුන්දෙනෙක්ට ඉඩ මදිද මේ යහන කියලා ඇයගෙන්ම අහනවා. තරම් විචාරකයෙකුට ගීතයක් ඕනම කෝණයකින් දකින්න පුළුවන්. ඉතින් මෙවැනි ලස්සන ගීත කවදාවත් ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයෙන් මැකිලා යන්නේ නැහැ. අවුරුදු කීයක් ගියත් මේ අතීතයේ තිබුණු ගැඹුරු අර්ථ කැටිවෙච්ච සත්‍ය සිදුවීම් පාදක කරගත්ත ලස්සන ගීත අර්ථවත් ගීත කොයිතරම් කාලයක් ගියත් ප්‍රේක්ෂකයාගේ හිත්වලින් මැකිලා යන්නේ නැහැ. ඉතින් තවත් ලස්සන මෙවැනිම ගීත විචාරයකින් අපි යලිත් හමු වෙමු.